හෙලෝ RC lovers ගොඩක් සාදරයෙන් පිළිගන්නවා පුනා RC YouTube channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ ටිකක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගැන. ඒ තමයි RC aircraft එකක් fly කරද්දී අපි දැනගන්න ඕන වැදගත් කරුණු. අද වීඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර බලුවොත් RC aircraft ගැන ඔයාගේ මොකක් හරි idea එකක් තියෙනවා. ඒක තවදුරටත් improve කරගන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැනට fly කරන මට්ටමේ RC aircraft කීයක්. මොකක්ද මේ RC aircraft එකක් කියන්නේ? සරලව කිව්වොත් ගුවන් නියමන රහිත ගුවන් යානයක්. ඒ වගේම තමයි මේක පාලනය කිරීම සිදු කරන්නේ රේඩියෝ කන්ට්‍රෝල් ට්‍රාන්ස්මිටර් එකක් භාවිතයෙන්. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කලින් කිව්ව රේඩියෝ කන්ට්‍රෝල් ට්‍රාන්ස්මිටර් එක. මේකෙන් ලබා දෙන ඉන්පුට්ස් වලට අනුව තමයි RC aircraft එකක් කන්ට්‍රෝල් වෙන්නේ. මේ තියෙන්නේ FlySky i6X කියන 10 channel transmitter එක. මේකෙන් තමයි අපි RC aircraft එකක් කන්ට්‍රෝල් කරන්නේ. RC aircraft එකක් fly කරන්න අපිට ප්‍රධාන සාධක හතරක් බලපානවා. ඉතින් අපි මේවට කියනවා four forces of flight කියලා. ගුවන් යානයක් ඉහළට සෙවන්න ගුවන් බල හතරක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි කතා කරලා බලමු මොනවද මේ four forces of flight කියලා. අංක 1 thrust. එහෙමත් නැත්නම් ඉදිරියට යන බලය. ඕනෑම වස්තුවක් චලනය වෙන්න බලයක් අවශ්‍ය කරනවා. ඉතින් ඒ වගේම තමයි ගුවන් යානයක් වුණත් ඉදිරියට ගමන් කරන්න අපිට thrust එකක් අවශ්‍යයි. අංක 2 drag එක. එහෙමත් නැත්නම් ප්‍රතිරෝධී බලය. අංක 3 weight එක. flight එකේ සම්පූර්ණ බර. අංක 4 විදිහට අපි ගන්නවා lift එක. එහෙමත් නැත්නම් aircraft එකක් උඩ යන්න ඕන කරන අවශ්‍ය බලය. ඉතින් මේ සාධක හතර එකතු වෙලා තමයි RC aircraft එකක් fly කරන්නේ. මේ සාධක හතරට අමතරව නිව්ටන්ගේ තුන්වන නියමයත් බර්නූලි මූලද්‍රව්‍යයත් මේකට අවශ්‍ය වෙනවා. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා නිව්ටන් කියලා තියෙනවා. සුළඟේ වේගය වැඩි වෙන විට පීඩනය අඩු වෙන බවත් සුළඟේ වේගය අඩු වෙන විට පීඩනය වැඩි වෙන බවත් මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් යානයක් උඩ යන බවත් බර්නූලි කියලා තියෙනවා. මේ තියෙන්නේ එරෝෆොයිල් එක රූප සටහනක්. එහෙමත් නැත්නම් ගුවන් යානයක තටුක හරස් කඩක්. RC ප්ලේන් එකක් හරි ඇත්තම ගුවන් යානයක් හරි ගුවන් ගතීම සිදුවන්නේ මෙන්න මේ කරුණු ඒකාබද්ධ වීමෙන්. ඉතින් මේ විදියට රඩේක සහ එලිවේටර් එක මූව් කරන්න අපි යොදා ගන්නවා 9 ග්‍රෑම් මයික්‍රෝ සර්වර් එකක්. එලිවේටර් එක ඉහළට එසවීම මගින් ගුවන් යානය ඉහළට ගැනීමත් පහළට ගැනීම මගින් ගුවන් යානය පහළට ගැනීමත් මෙමගින් සිදු කරනවා. ඉදිරි වීඩියෝ වලදී අපි ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ සම්පූර්ණ එයාක්‍රාෆ්ට් එකක් නිර්මාණය කරන විදිය. ඉතින් ඒ වීඩියෝස් බලන්න දැම්ම අපි subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ගුවන් යානයක රඩ එකක් මගින් ගුවන් යානය වමට හැරවීමත් දකුණට හැරවීමත් සිදු කරනවා. මගෙන් ගොඩක් කට්ටිය අහපු දෙයක් තමයි RC aircraft එකක් fly කරන්න civil aviation එකෙන් අවසර ගන්න ඕනද කියලා. ඔයා ප්‍රසිද්ධ ස්ථානයක මේ aircraft එක fly කරනවා නම් අනිවාර්යයෙන්ම civil aviation එක කරා මේකට අවසරයක් ලබා ගන්න ඕන. එයාලගේ වැඩි විතරතරතුරු comment section එකේ pin කරලා තියන්න. ඒ වගේම තමයි ඔයා ප්‍රසිද්ධ නොවන ස්ථානයක fly කරනවා නම් කිසිම පාර්ශවයකට හානියක් නොවන පරිදි තමයි ඔයා මේක fly කරන්න ඕන. ඉතින් Gold Flyers අපිත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන් RC aircraft එකක් fly කරන්න විතරක් නෙමෙයි RC aircraft ගැන තියෙන ගොඩක් තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අද මම ගිහින් එන්න. මම පුන්සර ජායක.